ටොයිලට් ෆිල්ම් එක බැලුවද? බලපුවා යාළුවා? ටොයිලට් බැලුවා? 1යි 2යි 3යි. ටොයිලට් ෆිල්ම් එක නෑ ඔරිජිනල් එක මේ හොයාගන්න නෑනේ මේකෙවත්. YouTube නෑ. හරිද? මේ ටොයිලට් බලන්න ඕන. කොමාරු ඒකේ කියන්නේ ඉන්දීය සමාජයේ වැසිකිලි සාම්ප්‍රදායිකත්වය. අනික ටොයිලට් බලන්න. ඊළඟ එක පැඩ්මෑන්. බලපුවා යාළුවා උස්සන්. කොල්ලෝ නෙමෙයි මේක බලන්න ඕනේ කෙල්ලෝ. නෙමෙයි කෙල්ලෝ නෙමෙයි කොල්ලෝ බලන්න. අල්ල තියෙන කෙනෙක් 1යි. කොල්ලෙක් ඉන්නවා 2යි. පෑඩ් කියන්නේ මේ පෑඩ් ඉතින් සැනිටරි පෑඩ් ඈ. මේක ඇත්ත කතාවක්. මට පදනම් වෙලා හදන්නේ. ඉන්දියානු සමාජයේ කොච්චර සාම්ප්‍රදායිකද? අපි හොඳයි බං. හරිද? අපි හොඳයි. ඉන්දියාවේ තාමත් සලකන්නේ සමහර පළාත්වල වැසිකිලි නෑ. ටොයිලට් ෆිල්ම් එකේ කියන්නේ ඒකනේ. කියන්නේ ඒ ගමේ මිනිස්සු වැසිකිලි පාවිච්චි කරන්නේ නෑ. පාවිච්චි කරන්නේ නෑ. ඒ සඳහා යන්නේ කැලේට. වැසිකිලියක් තබා ගැනීම ගෙදර අපද්‍රව්‍ය ගබඩාවක්. හරිද? එතකොට ඒ ග්‍රාමීය තරුණයා නාගරික පන්නයේ විවාහයක් කරගන්නවා. තරුණිය යමක් කමක් තියෙන නාගරික තරුණිය. අප්පට සිරි මේකේ ගෙදර ආවම තමයි දන්නේ කොල්ලයි ගෙදර ආවම කසාද බැඳලා ගෙදර ආවම තමයි දන්නේ මේ උගේ කෙලිය වැසිකිලියක් නැහැ කියලා. එහෙම බලන්නේ නැහැ. එහෙම බලලා එන්නේ නැහනේ. අද නම් ඉතින් ඔක්කොම අද තත්ත්වෙන් හිතන්න එපා. ඉන්දියානු සමාජය එහෙම බලලා එන්නේ නැහැ. අද නම් වැසිකිලියෙත් ෆොටෝ ගහලා එවන්න කියලා කියනවා වෙන්න පුළුවන් නේ සමහරට ඊට කලින් එහෙ ගිහිල්ලා තියෙනවා වෙන්න පුළුවන් නේ ඒක. එහෙම වෙන්න පුළුවන් නේ. අද එහෙම නැහනේ බඳින්න දැන් ළමයි ඉස්සර විවාහයට පෙර විවාහ වන කාන්තාව විවාහ වෙන එකාගේ ගෙදර යන්නේ නැහැ. කියන්නේ වුණාට පස්සේ අනිවාර්යෙන්. අද නම් යනවනේ. අද ඒක නිකන් ඒවා නිකන් කසාද බඳිනවා කියලා කියන එකක් නිකන් ඔහෙ නිකන් චාරිත්‍රයට වෙනවා වගේ මිසක් ඊට කලින් වෙන්න ඕනේ ඔක්කොම වෙලානේ. එහෙම එකක් නැහැනේ දැන් අද. අද මේක නිකන් ජෑම් වෙලානේ තියෙන සීන් එක. ඊට වාව් එකකින් පුදුමකින් සර්ප්‍රයිස් පිට තමයි අරුගේ ගෙදෙට්ට යන්නේ. ඒතකොට ඒ ගිය මුල් කාලේ ඔක්කොම දේවල් අලුත්. හැසිරීම, ගෙදර, පරිසරය, ඥාතීන් සියල්ල අලුත්. යා ඒකට අනුගත වෙන්න, ඉන්ස්ටෝල් වෙන්න කාලයක් යනවා. ලාංකීය සමාජෙත්. අද දැන් ඒවා එහෙම නැහැ. හරි. එතකොට අර කෙල් අර ගෑණි විවාහ වෙලා ගියහම උදේට වැසිකිලියක් නැහැ. විතරකුත් නෙමේ උදේ පාන්දර මේ අලුතින් ගමට ආව මේ තරුණියගේ ජනේලෙට ඒ ගමේ ගෑනු වතුර කලගෙඩි අරගෙන තට්ටු කරනවා. මොකටද? වැසිකිලි සංගමය. පෝලිං ගහිලා ඇවිල්ලා. මොකටද? තමන්ගේ ගමට අලුතෙන් ආව සමාජිකාව වැසිකිලි එක්ක යන්න ඒ කැලෑ රොදට එක්ක යන්න ගෑනු ටික ඇවිල්ලා එක්ක යන්න මෙයාව. ඒ සාමූහිකත්වය බලන්නකෝ. ඇවිල්ලා. හරි? එයාට කතා කරනවා යන් කියලා. කි බලනවා මේ මොකේ යකෝ පාන්දර ජනේලෙට ගහන්නේ මේ ගෑනු ඇවිල්ලා ගමේ ගෑනු කලගෙඩි අරන් වතුර කලගෙඩි අරන් හොදගන්න. මෙයා යනවා. ගියාට කම්ෆර්ටබල් නෑ. ඒ වැඩේ වෙන්නේ නෑ යාට. ඊට පස්සේ මේ තරුණයා දෙන ගේම මේ කිව වැසිකිළියකට යන්න. කෝච්චිය වැසිකිළියට යන්න තැනත. ඌ මාර ගේමක් දෙන්නේ. ඒ හරිය හාස්‍ය ජනකයි සහ කමරු සුපිරි ෆිල්ම් එක. ඒක ඇත්ත. ඊළඟට අවසානයේ මු තීරණය කරනවා මේක හරියන්නේ නැහැ. ගෙදර බාත්රූම් එකක් හදන්න. ඌ හදනවා. තාත්තා කඩලා දානවා. තාත්තා කඩලා දානවා කුඩු ගෙඩියක් අරන් කුඩු පට්ටක් කරනවා. ආයෙ ෆ්ලැට්ම කරලා දානවා. කියන්නේ ඒ ඉන්දියානු සමාජයේ තාමත් හිතන්නේ අපද්‍රව්‍ය ගබඩාවක්. ෆිල්ම් එක ටොයිලට්. ඒකෙම ඊළඟ වර්ෂන් එක තමයි පෑඩ්මෑන් කියන්නේ. ඒ කියන්නේ සැනිටරි පෑඩ් කියන එක සනීපාරක්ෂක තුවාක් කියලා කියන જાතිය ඉන්දියානු සමාජයේ ග්‍රාමීය කාන්තාව හිතන්නේ සුකෝපභෝගී අයිටම් එකක්. ඒ කියන්නේ ලක්ෂරි අයිටම් එකක්. ඒවා තියෙන්නේ ෆාමසි වල විතරයි. දැන් ඉස්කෝලේ කැන්ටිමෙත් තියෙනවනේ බා. හරිද? ඒක එහෙම හිතන්නේ. හරිද? ඉතින් දැන් මේ හරි ඉන්දියානු සමාජයේ දැරිවියක් වැඩිවියපත් වුණාම එළියට දානවා ගෙදරින්.
අනාරක්ෂිතව එළියේ මඩුවක හරි අවුවේ වේලි වැස්සේ තෙමි දවස් ගාණක් ඉන්න ඕන. ඉතින් ඕක අපෙත් තියෙන. කාමරයක තනි කරලා දාන්න එළියට දැම්මේ නැතුව. පිරිමියෙක් දකින්න නැතුව. තාත්තරවත් දකින්නේ නැහැ. මතකයිනේ කාලේ. තාම වෙලා නැද්ද? නෑ අවුලක් නෑ නේ. හරි. මේ නෑ එහෙම ඉන්නවා සමහරවිට තා කලාතුරකින් 11 වසර විතර නුඹතු ඉන්නවා. මම දේශනයක් කරන්න ගිහිල්ලා එහෙම සීන් එකක් වුණානේ. දෙහියත කණ්ඩියේ මගේ යාළු ටීචර් කෙනෙක් හිටියා. ආරාධනයේ ලෙන්ගතු නිසා දුර වැඩි වුණත් මං ගියා. ඔය සර් කෙනෙක් වගේ කතා කරලා ඉම යනවට වඩා ඉතින් ඔක පොඩි ට්‍රිප් ගතියකුත් තිබ්බා මං ගියා. ගිහිල්ලා මම 10 වසර 11 වසර දෙකම එකට දාලා ඉස්කෝල ළමයින්ට මේ සෙමිනාර් එකක් වගේ කරගෙන ගියා. හිටපු ගමන් පිටිපස්සෙන් එකෙක් දඩස් ගාලා වැන්නා. කලන් දාලා වගේ සීන් එකක් මොකක් හරි වුණා. පොඩි ටීචර්ලා ටික වට වුණා. කාන්තාව දෙන්නේ තුන් දෙනෙකුත් ආවා. ඉතින් ඒක නිකන් මට හයිලයිට් උනේත් නෑ නමුත් ගියා. 10 වසර ගෑනු ළමයි. අරගෙන ගියා. ටික මං වැඩි ගණන් ගත්තේ නෑ. ඉතින් මං කතා කරගෙන ගියා. ඊට පස්සේ දැන් ඔක්කොම ඉවර වෙලා කලින් දවසේ රෑ මං ගියේ ඒ තැනක ඉඳලා සම්මන්ත්‍රණය කරලා දැන් එන්න හදනකොට මම යන්නම් කියලා කියද්දී අර ටීචර් කියනවා යන්න එපාද? ඉන්නලු දැන් අය මේ. හෙට පාටියක් තියෙනවා. හෙටද අනිද්දාද මන්ද? මම ඇයි කියලා. නෑ සර් මේ අර සෙමිනාර් එක කරද්දී අර අරන් ගියේ ගෑනු ළමයි. කොහො? මේ ළමයා 10 වසරට එනකන් වැඩි වියපත් වෙලා නැහැ. මේ එහෙම වුණාම දවස් 4-5ක් එළියට දානවා. ඒ නිසා හරි එන ප්‍රශ්න ගොඩක් එනවා දූෂණයන්ට ලක් වෙනවා. ටෙස්ට් මැච් එකක් කියලා කියන්නේ. දවස් 5ක් යනවනේ ටෙස්ට් මැච් එකට සාමාන්‍යයෙන්. හරිද? එළියට දාලා දෙනවා. විවාහ වෙලාව කාන්තාවක් වුණත් ඒක බලන්න ඉන්දියානු සමාජයේ නොදියුණුකම. අනිත් එක ඒක බලන්න ඒක මේ අර මේ පැඩ්මෑන් මේ ටොයිලට් ෆිල්ම් එකට වඩා හාස්‍යජනකයි. හරිද? ඒක බලපු අය දන්නවා. හරි පිරිමි තමයි බලන්න අන්තිමට මූ මාර ගේමක් දෙනවා. එතකොට දැන් මේ දැනගන්නවා තමන්ගේ බිරිඳ ඒ සඳහා අපිරිසිදු රෙදි කැබලි අරක මේක පාවිච්චි කරනවා කියලා. මූ ඊළඟට පාමසියෙන් පෑඩ් එකක් ගෙනල්ලා දෙන පැකට් එකක්. ගෙනත් දුන්නාම අර ගෑණි බය වෙනවා. ඒ බය වෙනවා කියන්නේ මේක රුපියල් 60 ගාණක්. ඉන්දියන් රුපියල් ඈ. එතකොට ඇයි මෙච්චර ගාණක් වේදම් කරේ මේවා පාවිච්චි කරනවා දැක්කොත් එහෙම නැන්දම්ම බණී. හරි. එතකොට මේවා ඇයි ඉන්න කේස් එකක්. ඊට දැන් මේක එපා මේ ගෑන්ට. ඊට පස්සේ මූ මේක ආයෙ අරගෙන යනවා පාමසියට. ආපහු ගනීද බං පාමසියෙන් ගෙනිච්ච සල්ලි ගන්න පුළුවන්ද? හරි පාමසියෙන් මේක ආපහු ගන්න නෑ. පාමසි වල විතරයි ඒවා තියෙන්නේ. නොදියුණුකම. ඊට මූ මේක තාක්කුවේ දාගෙන පාමසියෙන් ආපහු ගන්න නෑනේ සල්ලි වලට. තාක්කුවේ දාගෙන මුගේ වැඩපළට එනවා. වැඩපළට එනකොට මූ වැඩ කරන්නේ ඔය යකඩ කපන අනම්මනම් ඒ දේවල් ඔය පොඩි කරත්ත හදන ඒ වගේ තැනක වැඩ කරන්නේ. හරි නිකන් මේ අයන් වර්ක්ස් කියන්නේ ඒ වගේ තැනක. එතකොට එතන එක අත කැපිලා හත් මේ අර මැෂින් එකකට. එමු එතන මේක බැඳගෙන දැන් හොස්පිටල් ගෙනියන්න එපා. මොනක් හරි බඳින්න එකක් හොයනවා. රෙදිපටියක්. රෙදිපටියක් නෑ මූ අර සාක්කුවෙන් අරන් වැඩර වගේ අරකක් දෙනවා. අරින්ත හැම එකම බලන මුගේ සාක්කුවට කොහෙන්ද ඒකක් කියලා. මේ හදිස්සිය. නමුත් ඒ වෙලේ අර අවශ්‍යතාව ප්‍රබලයි මූ එක බැඳගෙන එනවා ડોක්ටර් කියනවා හරි මේ වෙලාවේ කවුරු මේ දේ කළත් හරි කවුරු මේ දේ කළත් අතේ තුවාලේ බඳින්න තිබ්බ පිරිසිදුම දේ තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ. ડોක්ටර් කියනවා. ඒ ඔළුවට යනවා අර පිරිසිදු කතාව. මූ දැන් මේ පෑඩ් එකක් මේවා අර ඉතුරු ටික තියෙනවනේ ෆාමසියෙන් ගන්නෙත් නැහනේ. මේක කඩලා ගලවලා මැටීරියල් එක බලලා මූ එකක් හදන්න try කරනවා. මූ කොහොමත් නිර්මාණශීලී දේවල් හදන එකෙක්. මේකේ තියෙනවා පුළුන්, මේකේ තියෙනවා ඉටිකොලයක් වගේ එකක්. විවිධ දේවල් කරලා හදනවා. නමුත් හරියන්නේ හරිද? එක තේරයක් පුළුන් ටිකක් අරගෙන තව තැනකින් ඔය කොළ අරගෙන මොකක් හරි එකක් හදලා ගෙනහිල්ලා දෙනවා. අර ගෑණිගෙන් කුණුහර පහ ගන්නවා මේ ඒක අසාර්ථක වෙලා. ඔහොම මට මේක කියන්න බෑ ෆිල්ම් එකම කියනවට වඩා ඔයා බලන එක තමයි හොඳ. මම පොළඹවනවා ඔයා බලන්න. හරි. ඔව්. අවසානයේ ඌ එකක් නිර්මාණය කරනවා. එක්සත් ජාතීන්ගේ සමුළුවත් ඌ අමතනවා ගිහිල්ලා. හරිද? ඌ කියන බැට්මෑන් ඉන්නවා ලෝකෙට, සුපර්මෑන් ඉන්නවා ලෝකෙට, ඉන්දියාවට පැඩ්මෑන් ඉන්නවා කියලා. හරිද? ඌ කතා කරනවා. ඔව්.
සිරාවටම. බලන්න සාම්ප්‍රදායිකත්වය සහ නූතනත්වය අතර ගැටුම්. අපේ සමාජෙ එච්චර අවුල් නෑ පුතී. ඉන්දියානු සමාජයේ පට්ට සාම්ප්‍රදායිකයි. ඒක සමාජගත කරන්නේ නා අමාරුයි. හරි? ඔව්. ඊළඟට උන් නාන්නෙත් ඒක ඇතුළෙම ඉඳගෙනලු. හරියට නිකන් කොළඹ සන්නේ වගේ නේද? සික් විතරක් ගඳ ගහන්නේ නැද්ද? කොළඹ සන්නේ බලලා තියෙනවද අඩුම ගන්න? කොළඹ සන්දියේ රිටර්න් සලුත් එක. හරි. ඒවා පයිප් දිගේ යනවායි කියලා තමයි කියන්නේ. ඒ වුණාට මොන ජරාවක්ද කක්කුස්සියක් ගේ ඇතුලේ තියාගෙන ඉන්න එක. කක්කුස්සියක් එපා. පොඩි ළමෙක් ගෙයි කත කළොත් ඒක අස්කර දමනකම් හිරිකිත නැද්ද? හරි. ඔව් ඉතින් අර ඒ කියන්නේ බාත්රූම් කියන සංකල්පේ මේක ඇතුලේ අපිරිසිදු තැනක් නෙවෙයි ඒක. එතන එහෙම ජරා වුණාට ඒවා යනවා කියන එක පිරිසිදුයි කියන එක ඒවා ගැමියෝ අතරට ගිහිල්ලා නැහැ. හරි. එතන ආයෙ තව දාගන්නකො.